හලෝ ගයිස් අද මම වීඩියෝ එකට ගෙනල්ලා තියෙනවා වගේ අතේ තියෙන ගාන්ට වෙළඳ පොලේ අඩුවටම ගන්න පුළුවන් අඟල් 19 Samsung Superior Supreme monitor එකක් ගැන මේ monitor එක ගැන කතා කරොත් මේක second hand monitor එකක්. ඉතින් මේ monitor එකේ advantages වගේම disadvantages බලා ගන්න පුළුවන්. මේවා වට note කරගන්න පුළුවන් මේ වගේ second hand monitor එකක් වා දිගටම use කරනවා. ඉතින් අපි මේ ගැන තව දුරටත් කතා කරමු මේ වීඩියෝ එකේ. ඉතින් හැමදාමත් ඔය මතක් කරනවා තමයි අපේ Bro Book YouTube channel subscribe කරන්න කෙනෙක් නම් දැම්ම පළවෙනි subscribe button එක press කරලා ඉතින් අපේ bell notification එක on කරලා තියාගන්න. ඒකට අපේ මම මේ දාන videos ඉස්සරහට වගේ තියෙන smartphone එකේම notification එක මරන් ගෙන ගන්න. එහෙනම් අපි තාත් කතා කරගෙන ඉන්නේ නැතුව අපි මේ පටන් ගමු. වීඩියෝට ගිහිල්ලා කතා කරමු මේ monitor එකේ වාසි සහ අවාසි. ඉතින් guys මේ තියෙන්නේ මම ඒකේ monitor එක. ඉතින් මේක second hand Samsung monitor එක. ඉතින් මෙන්න මේ monitor එකේ අපිට දැන් හම්බෙන advantages සහ disadvantages දැන් අපි කතා කරලා බලමු. හරි අපි දැන් මුලින්ම බලන්නේ මෙන්න මේ monitor එකේ බාහිර පෙනුම මොන වගේද කියලා. ඉතින් අපිට මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අඟල් 19ක් පළල්. ඉතින් ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. අපිට මේක හම්බෙන benefit එකක් විදිහට මෙන්න මේ මොනිටර් එක අපිට හම්බෙන benefit එකක් විදිහට ඒකත් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේකේ පිටිපස්ස පැත්ත මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මේකේ පිටිපස්ස ගත්තොත් මෙන්න මේ වගේ පැතිපෙනුමක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් අපිට power cable එක බලා ගන්න පුළුවන්. power cable එක mount කරන jack එක. ඒත් එක්කම මෙතන VGA cable එක බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් DVI cable එකක් මෙන්න මෙතනින් අපිට connect කරන්න පුළුවන්. connect එක බලා ගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට monitor එකේ පිටිපස්ස පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු මෙන්න මේ stand එක කොහොමද මෙන්න මේ monitor එකට අයි කරන්න කියලා. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ stand එක මෙන්න මේ monitor එකට mount කරන්න කියලා. ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ stand එක අරගෙන මෙන්න මෙතනට මේක ඇණයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මේක මෙතන මවුන්ට් කරලා මෙන්න මේ ඇණේ හොඳට තද කරගන්න. ඉතින් මේ විදිහට තද කරාට පස්සේ මේ ස්ටෑන්ඩ් එක වගේ මොනිටර් එකට මවුන්ට් කරනවා. ඉතින් ඔය විදිහට පුළුවන් ඔයාලට මෙන්න මේක මෙන්න මේ ස්ටෑන්ඩ් එක වගේ මොනිටර් එකට මවුන්ට් කරගන්න. ඉතින් guys දැන් අපි කතා කරා මෙන්න මේ මොනිටර් එකේ පැතිපෙනුම සහ මෙන්න මේකේ අපිට හම්බෙන ඩිස්ප්ලේ සයිස් එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ සයිස් එක ගත්තොත් 19ක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ සයිස් එක අපිට මෙන්න මේ මොනිටර් එකෙන් හම්බෙන එක ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඉතින් අපි තව බලමු මොනවද මෙන්න මේ මොනිටර් එකෙන් අපිට හම්බෙන ඇඩ්වාන්ටේජස් කියලා. ඉතින් මේ මොනිටර් එකේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් වෙන ඇඩ්වාන්ටේජ් එක මෙන්න මේ touch button bar එක. ඉතින් මෙන්න මේ touch button bar එක වෙන monitor නැහැ. ඉතින් මෙන්න මේ Samsung monitor එකට විතරයි මෙන්න මේ touch button bar එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ එක button තියෙනවා. අපි මේ දැන් test කරලා බලමු මොනවාද අපිට මේ button වලින් හම්බෙලා තියෙන features කියලා. හරි දැන් මේ monitor එක මම දැන් current එකට plug කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේකේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඉතින් දැන් මම මෙතනින් touch button එකේ මෙන්න මේක on කරගන්න තමයි හදන්නේ. ඉතින් මේක on කරේ නැත්නම් ඔයාලට මේකේ කිසිම reply එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයා මෙන්න මෙතනින් මෙතන තියෙන power button එක එකපාරක් touch කරන්න ඕනේ. ඉතින් මේ විදිහට touch කරාට පස්සේ මෙන්න මේ විදිහට නිල් පාට light එකක් පත් වෙලා මෙන්න මේ monitor එක power on වෙනවා. ඉතින් power on වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ monitor එක අපිට හම්බෙන disadvantage එකක් විදිහට මෙන්න මේ monitor එකේ මැදින් red line එක මෙන්න මේ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට මේක අවුරුද්දක් දෙකක් වුණත් මේක පාවිච්චි කරගෙන යන්න පුළුවන් කිසිම අවුලක් නැහැ. ඉතින් මෙන්න මේ red line එක තමයි පොඩ්ඩක් අවුලකට තියෙන්නේ. උනාට ඔයාලට පාවිච්චි කරන්න කිසිම අවුලක් වෙන්නේ නැහැ. හරි guys දැන් අපි කතා කරා මේ මොනිටර් එක අපිට හම්බෙන එක disadvantage එකක් ගැන. ඉතින් මෙන්න මේකේ අපිට පේන red line එක තමයි එක disadvantage එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ වුණාට ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පාවිච්චි කරන් යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විස්තර ටික තමයි අපිට මෙන්න මේ මොනිටර් කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම කතා කරා මේ මොනිටර් අපිට හම්බ වෙන advantages සහ disadvantages ගැන. ඉතින් එක disadvantages එකට තියෙන්නේ මෙන්න මේ රතු පාටින් තියෙන red line එක. ඉතින් ඒක විතරයි පොඩි disadvantage එකක් තියෙන්නේ. ඉතින් ඒකත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට දිගු කාලයක් මෙන්න මේ මොනිටරේ පාවිච්චි කරන් යන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ මොනිටර් එක ගන්නව නම් කොහෙන්ද අපි මේ මොනිටර් ගන්න ඕන කොහොමද මේ මොනිටරේ ප්‍රයිස් එක කියලා දැන් අපි කතා කරලා ඉමු. ඉතින් දැන් අපි බලමු කොහොමද මේ මොනිටර් එක ගන්නව නම් ඔයාත් ගන්න කියලා. ඉතින් මේව ඔයාලට ඕනම කම්පියුටර් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ගෙදර ගාව තියෙන එකක් හරි නැත්නම් වෙන කොහේ හරි තියෙන කම්පියුටර් ෂොප් එකකින් මෙන්න මේ second hand මොනිටර් එක ඔයාලට මිලට ගන්න පුළුවන්.
ඉතින් මම මේ මොන්ටරේ ගත්තේ කොළඹින්. ඉතින් කොළඹ තියෙන කම්පියුටර් ෂොප් එකේ තමයි මම මෙන්න මේ සෙකන්ඩ් හෑන්ඩ් මොන්ටරේ ගත්තේ. ඉතින් මට පොඩි වැඩ ටිකකට මොන්ටරයක් ඕන වෙලා තිබ්බයි. ඉතින් ඒක හන්ද තමයි මම මෙන්න මේ සෙකන්ඩ් හෑන්ඩ් මොන්ටරේ ගත්තේ. ඉතින් මගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් මොන්ටරයක් මම එව්වා. ඉතින් හොයලා මට මෙන්න මේ මොන්ටරේ හම්බුණා හන්ද තමයි මම මෙන්න මේ මොන්ටරේ මේක ගත්තේ. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ මොන්ටරේ ප්‍රයිස් එක මොන වගේද කියලා. ඉතින් මෙන්න මේ Samsung second hand monitor එකේ ප්‍රයිස් එක උනේ රුපියල් 4000යි. ඉතින් රුපියල් 4000කට තමයි මම මෙන්න මේ Samsung monitor එක ගත්තේ. ඉතින් මේ ගානට මේකගේ පොඩි අඩු ගානකට වාට මෙන්න මේ monitor එක ගන්න පුළුවන්. ඉතින් වාට ඕනම shop එකකින් ගන්න පුළුවන්, ඕනම computer shop එකකින් second hand monitor එකක් කියලා ඉල්ල වාට පුළුවන් මෙන්න මේ වගේ second hand monitor එකක් ගන්න. ඉතින් මේක මෙච්චර අඩුවට දෙන්නේ මෙන්න මේ වගේ red line එකක් තියෙන හන්ද monitor එකේ. ඉතින් ඒ වුණාට ඩිස්ප්ලේ එකේ මේ වගේ red line එකක් තිබ්බට ඔයාට අවුරුද්දක් දෙකක් මේක පාවිච්චි කරන් යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඉතින් මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 4000යි. ඉතින් මට අතේ තියෙන ගානට ගන්න පුළුවන් හොඳ මොනිටර් එකක් නෙහෙව්වේ. ඉතින් ඒක හන්ද තමයි මම රුපියල් 4000 මගේ අතින් වියදම් කරලා මෙන්න මේ වගේ මොනිටර් එකක් මම මිලට ගන්න හිතුවේ. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් මොනිටර් එකක් ඔයාටත් ඉතම අඩු මුදලකට ගන්න ඕනම කම්පියුටර් ෂොප් එකකින් ගන්න පුළුවන්. ඉතින් ওই විස්තර ටික තමයි මේ මොනිටර් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ගොඩක් හොඳ අඟල් 19ක පළලක් තියෙන හොඳ මොනිටර් එකක්. ඉතින් මම මේක ඩුවල් මොනිටර් සෙටප් එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් මගේ channel එකත් දිගටම හිටියොත් මම ඩුවල් මොනිටර් සෙටප් එකක් හදන වීඩියෝ එක. ඉතින් ඒක හන්ද channel එකත් දිගටම එකතු වෙලා ඉන්නේ. channel subscribe කරලා ඔය විස්තර ටික තමයි අපි මේ මොනිටර් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් දෙකමාරක් මෙන්න මේ මොනිටර් එක කිසිම අවුලක් නැතුව ඔයාට පාවිච්චි කරන් යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මෙන්න මේ second hand Samsung monitor එකේ full review එක අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් මේක ගොඩක් හොඳ මොනිටර් එකක්. ඉතින් පොඩි රෙඩ් ලයින් එකක් ගිහිල්ලා තිබ්බට කිසිම අවුලක් නැහැ. ඔයාලට පාවිච්චි කරන් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මගේ මොනිටර් එකේ අලුතෙන්ම ගත්ත මගේ මොනිටර් එකේ review එක ඔයාලට මම දෙන්න සැලසුවේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අලුතෙන්ම ගත්ත මගේ second hand Samsung monitor එකේ review video එක ඉවරුනේ. ඉතින් මම හිතනවා දැන් ඔයාලට ලොකු knowledge එකක් යන්න ඇති මොනිටර් සම්බන්ධයෙන්. ඉතින් ඔයාත් මොනිටර් එකක් ගන්න හිටියනම් ඔයාට මෙන්න මේ second hand monitor එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ගොඩක් හොඳ මොනිටර් එකක් තමයි මෙන්න මේ second hand monitor. ඉතින් ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයත් අතේ තියෙන ගානට මොනිටර් එකක් ගන්න හිතනම් ඔයාට පුළුවන් මෙන්න මේ second hand monitor එක අද මගේ මේ වීඩියෝ බලලා ඔයාලත් ගන්න. ඉතින් කොහමද අද මේ ගෙනාපු වීඩියෝ එක? ඉතින් මම හිතනවා අද මේ ගෙනාපු වීඩියෝත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න තියෙනවා. ඉතින් වීඩියෝ හොඳයි කියලා තියෙනවා අනිවාර්යෙන් වීඩියෝ පල්ලා තියෙන like button අනිවාර්යෙන් press කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහට මෙන්න මේ වගේ unboxing videos සහ review videos බලන්න කැමති නම් දැන්ම මගේ YouTube channel subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එන යාළුවනේ අපි තවත් දවසක හම්බෙමු මේ ගාම සුපර් වීඩියෝ එකකින් bro.com අපේ YouTube channel එකෙන්. Make a venas experience එකක් ගන්නම බලන්න වීඩියෝ එකක් බලුවම කිව්වදී සුපිරිම එකක් සෙට්වමු කට්ටිය ගැම්මට හෙට ඉමක් කොනක් නැති ලෝක් පුරා දැන් ඇහෙන්නේ සුපිරිම නමක් තමා unboxing කිව්වොත් bro.com මයි සබ් කරලා සෙට් වෙමුද කොල්ලනේ